ඔයාලා කිව්වට විශ්වාස කරන්නේ නැහැ. A level වලින් මේ පහුගිය අවුරුදු 20 ගත්තත් සාමාන්‍ය ලංකාවේ 70%ක් ගන්නේ S අකුරක් හෝ F අකුරක් ෆිසික්ස් පේපර් එකට. එතකොට අපි O level කාලේ ඉඳන් එන කොන්ෆිඩන්ස් තියාගෙන අවිල්ලා A9 හරි A8 හරි දෙන්නම් වැඩේ කියලා එනවා. ඊට පස්සේ A level පේපරේ ඔයාට වැඩි දෙනවා. 70%ක් ගන්නේ හිතන්න. 10 දෙනෙක්ගෙන් 7 දෙනෙක් ගන්නේ S අකුරක් හරි F අකුරක් හරි මේ පේපරේ. එතකොට ඔයා අනිත් මිනිස්සු වගේ හිටියොත් මේ කාලේ අවසානයේදී ඔයාටත් එන්නේ S අකුරක් හරි F අකුරක් හරිම තමයි. හරි පොඩයි කර විඳින්න පොඩ්ඩක්. මට එන්නේ S එකක්. මට එන්නේ F එකක් කියන එක විඳලා බලන්න ඒක හරි ෂෝක්ද කියලා. විඳලා බලන්න ඔය ගෙදර ගිහිල්ලා හරි අනිත් සබ්ජෙක්ට් උත් එහෙම තමයි ඉතින් ළඟින් යනවා. ගෙදර ගිහින් කියන්න පුළුවන්ද මට තියෙන්නේ S2යි F1යි. අම්මට කියනවා ගෙදර ගිහින්. ඒක විඳලා බලන්න මොකද ෆස්ට් ෂයි එකේදී ඔක තේරෙන්නේ නැහැ. සෙකන්ඩ් එකේදී විඳලා බලන්න දෙයක් නැහැ විඳලානේ තියෙන්නේ කොහොම. අන්න ඒකයි සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ළමයි වැඩිපුර ඉංජිනේරින් මෙඩිසින් යන්නේ. අද වෙනකනොත් ඉංජිනේරින් මෙඩිසින් ෆැකල්ටි වල 67ක් ඉන්නේ සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ළමයි. 30 ගාන ඉන්නේ ෆස්ට් ෂයි ළමයි. තුනෙන් එකයි. මොකද්ද හේතුව අර ෆස්ට් ෂයි එකේ නැති මොලේ දෙවෙනි ෂයි එකේ ඇවිල්ලාද? උපතේ ඉඳන් දැන් ඔයාලා හිතනවා නේද මොලේම අධිකමක් එහෙම නම් තියෙන්නේ ෆස්ට් ෂයි එකේ නැති මොලයක් දෙවෙනි ෂයි එකේ ඇවිල්ලාලු දැන්. එහෙමද? එහෙම වෙන්නේ නැහැ. අර හැංගීම කියන එක තේරුම් ගන්නවා ෆස්ට් ෂයි එකේ රිසල්ට් එක අඩු වුණාට පස්සේ දැන් මෙච්චර කාලයක් ඉස්කෝලේ ගියා පන්ති ගියා අම්මලා තාත්තලා වියදම් කරා අන්තිමට ගෙදරට ගිහින් කියන්න වෙන්නේ මට F1යි F2යි කියලා. පිළි ලැජ්ජයි. බත් ටිකටත් ණයයි. හරිද? කාපු බත් ටික දිනවනේ. ඒ ටිකටත් ණයයි. ඉතින් ඔන්නෝක මිනිසුන්ට එක සැරයක් වුණාම තමයි උන්ට තේරෙන්නේ. ඕක වෙන්නේ නැතුව මම හැම එකකටම මේ කියන්නේ. මම දන්නවා අද මෙතන පන්තියේ හොඳ රිසල්ට්ස් දාන ඉස්කෝලේ සෙක්ෂන් ෆස්ට්ලා පන්තියේ පළවෙනියෝ ඉන්නවා. හරි උන් ටික ඉතාලම හොඳයි. මේ මම මේ කියන්නේ අනිත් සෙට් එකට. හරි පොඩ්ඩක් මේක සීරියස් ගන්න. ඔයාලා හිතාම සීරියස් ගන්නා මදි. ඔය ටික බෙදන්න පටන් ගන්න ඔය ටික. හරිද? මේක ඔයාලා සීරියස් ගන්නවා ඉතාම මදි. ඔයාලා මන් දන්නවා හෝම්වර්ක් ඩිස්කෂන් කීයද බලන්න කියන්නකො ළමයි. පොඩි පිරිසන්නේ හෝම්වර්ක් ටික. ඉතින් ඔය පොඩි පිරිස හරියටම මැච් වෙනවා අර 100ට අර A ගන්න B ගන්න ගානට. A ගන්න B ගන්නේ පොඩි පිරිසට යන්නේ 110යි නේ ගන්න. ඒකක් හරි B එකක් හරි ලංකාවේ ෆිසික්ස් වලට. කෙමිස්ට්‍රි නම් ගොඩක් ගන්නවා. ෆිසික්ස් වලට ඒකක් හරි B එකක් හරි ගන්නේ 110යි. ඉතින් ඒ වගේ තමයි පන්තියේ 110ක් විතර තමයි ඔය හෝම්වර්ක් ඩිස්කෂන් ටික හරියට බලලා හරියට වැට්ටික් කරන උන් ටික තමයි අර ඒක B එක ගන්නෙ. ගානට ඉලක්කම් මැච් වෙනවා. හරි බොරුවට නිකන් හිතාගෙන ඉන්න එපා වෙලාව මදි මට හරි මහන්සි මට හරි වැඩ තියෙනවා නේ බලා කරන වැඩක් නැහැ. කරන වැඩක් නැහැ ඉතින් ඇත්තටම ඔයාලා. මොනවද කරන්න කියන්නේ? එහෙම මහන්සි මාළගොඩ මේ හෙන්න මුළු දවසම මහන්සි වෙනවා. එහෙම නැහැ. ඔයාලට ප්ලෑන් එකක් නැහැ. පිළිවෙලකට වැඩේ කරන්න අද ඉඳන්ම පටන් ගන්න. තව ඉතින් මාස මේ 8යි තියෙන විභාගෙට. ඒ කියන්නේ දැන් ඔයාලා ඇත්තටම 3න් 2ක් විතර ඉඳලා තියෙනවා මේ ලෙවල් වල. තව 3න් 1යි තියෙන්නේ. මේක අර ෆස්ට් ෂයි එක ඉවර වුණාට පස්සේ තේරුම් ගන්න එක්ක ෆස්ට් ෂයි එක ඉවර වුණාට පස්සේ තේරුම් ගන්න ඕනේ. ඉතින් එතකොට ෂයි එක ඉවරයි ෆේල් වෙලා චාටර් වෙලා යාළුවෝ ඔය ඉන්න සෙට් බහලා ඉන්න එකෙක්වත් නැහැ. හරි? යාළුවෝ කියලා හිතාගෙන ඉන්න බහුතරයක් නැහැ ඊට පස්සේ. සෙකන්ඩ් ෂයි වෙද්දී උඹලා දන්නේ නැති ප්‍රශ්නයක් තියෙන්නේ. ඔය එක සෙට් එකේ ඉන්න යාළුවා දැන් තමන් එක එහා පැත්තේ කාලා බීලා ඌ වැඩ කරනවා ඔයා වැඩ කරන්නේ නැහැ කියලා හිතන්නකෝ. ඌ කැම්පස් ගියොත් අඩුම ගානේවා සෙකන්ඩ් ෂයි කරද්දි ඔයා අහලා යවන ගානකට උත්තරයක්වත් එවන්නේ නැහැ. දැන් ලියලා තියාගන්න බොරුද කියලා. මං මේ ලංකාවේ වැඩිම සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ළමයි ගානක් එක දැන් අවුරුදු 6-7ක ඉඳන් වැඩ කරනවා. ඔය හැම කතාවක්ම මං හොඳටම දන්නවා. ඔයා දැන් ඔය ලොකු කරන් ඉන්න සෙට් එක අන්තිමට ඌ කැම්පස් ගිහින් ඔයා කැම්පස් නොගියොත් ඔයා දන්නේ නැති ප්‍රශ්නයක් ඇහුවට උත්තරයක්වත් දෙන්නේ නැහැ. කොල්ලොද කෙල්ලොද කියලා නැහැ.
හරි. ඒක තමයි පරම සත්‍ය. ඊට පස්සේ හිතන්නකො ඌට සල්ලි දිනනවා. දැන් හිතන්නකො ඔන්න හරි. දැන් ඌත් කැම්පස් එකක් නැති එකෙක් කියන්නකො දෙන්නටම වැඩ බෑ. වැඩ කරන්නේ නැහැ. හරි. ඊට පස්සේ දෙන්න තමන්ගේ ගෙදර හයියෙන් තමන් යයි උගේ ගෙදර හයියෙන් ඌ යයි. මොකද ඌ වියදම් කරනවද ඔයාට? වැඩක් නැහැ. ඔය නිකන් වැනි ඉඳලා තැවි ඉඳලා ඔහේ මෙහේ ඉඳලා වැඩක් නැහැ. තමන්ට තමන් විතරයි අන්තිමේදී. මේ කලින් තේරුම් ගන්න. දැන්ම කරන්න ගන්න ඒවා පේපර් එක තාම ඔක්කොම පිටු ටික නැහැ. අන්තිම කලින් බෙදන්නේ අන්තිම පිටු ටික. තමන්ට තමන් විතරයි අන්තිමේදී. ඒ නිසා තමන් තනියෙන් පිළිවෙලකට වැඩක් කරන්න ගන්න. ඔයාලට මේ හොඳටම වෙලාව ඇති මේ සබ්ජෙක්ට් එක කළමනාකරණය කරලා මේ පරණ ටික ඔයාලට මේ මුල් ටිකේ අවුල් තියෙනවා නම් රිවිෂන් එකෙන් කවර් කරගත්ත හැකි පළවෙනි මාස දෙක යද්දී. දිගටම රිවිෂන් එන්න හිතාගෙන රිවිෂන් එකට ජොයින් වෙන්න එපා. තියරි ළමයි කරන්න ඕන එක දෙයයි තියරි එකට බැහැලා වැඩ කරන්න රිවිෂන් එකේ මාස දෙකක් විතර ඇවිල්ලා ඔන්නම් ඒ යාන්ත්‍ර විද්‍යාව දෝලන කවර් කරගන්න. ඊට පස්සේ ආයෙසරයක් තියරි එකේ වැට්ටික් කරගෙන රිවිෂන් එකත් එක්ක යන්න හදන්න එපා ඔයා. රිවිෂන් එකේ මුල් ටික කවර් කරගන්න. නමුත් තියරි එකෙන් තමයි ඔයා කරගන්න ඕනේ. මොකද තියරි සිලබස් ඉවරනවා විභාගයට සැලකිය යුතු කාලයට කලින්. ඒතර ගානට ලස්සනට ඔයාගේ වැඩේ කරගත්ත හැකි. හරි මේ සමහර ළමයි දැන් වැඩ කරන්න දුවනවා රිවිෂන් පටන් ගත්තා මේකත් එක්ක වැට්ටික් කරගෙන. ඒකත් එක්ක වැට්ටික් කරගෙන යන්න නෙමෙයි. ඒකෙන් බැරි දේවල් ටික මුල් මාසයක් දෙකක් ඇවිල්ලා ඕනනම් කවර් කරගන්න. මාස දෙකක් යද්දී යාන්ත්‍ර විද්‍යාව එහෙම කවර්. කලින්ම මේක සීරියස් ගන්න. ඔහේ නිකන් බාන්න වල කොච්චර ඩිස්ට්‍රැක්ට් වෙලාද ඉන්නේ කියලා එක එක දේවල් වලට කිසි දෙයකට ફોකස් එකක් නැහැ. ඔහේ ඉන්නවා. මේ නිවාඩු කාලේ තමයි ඔයාගේ ජීවිතේ වෙනස් කරන නිවාඩු කාලේ. මේ නිවාඩු කාලෙත් ඔය ටීවී සීරීස් එකක් බල බල ගේම් එකක් ගහ කාලා ගන්න එක වගේ ඉන්න එපා. හරිද? දැක්කාම කිව්වා මූණ දැක්කාම කවුද එහෙම කරන්නේ කියලා. මහන්සියලා වැඩ කරන්න. try එකක් දෙන්න ඊළඟ මෙහෙමයි මේක මේ ෂයි දෙක තුනකට අදින්න තියාගන්න එපා. වාත කේස් එකක් ඈ. සෙකන්ඩ් ෂයි විතර වෙනකොට ඔය එක එකක්වත් නැහැ. තාමන් තනියෙන් එන්න ඕනේ ගෙදරින් ඇවිල්ලා මෙතන ඇවිල්ලා තනියෙන් ඉඳගෙන ඉන්න ඕනේ. පොඩි උන් ඉන්නේ එහා පැත්තේ විලි ලැජ්ජයි. හරි. ඒ නිසා මේක ෆ්‍රෙෂ් ෂයි එකෙන් කරගන්න. මොකද මම මෙතන මොනවා කිව්වත් දැන් හිතන්න 2025 බැච් එකට මේ 25 A level paper එකේ තියෙන සියලුම ගණන් ඒ MCQ 50ම අන්තිම මාස 7 වගේ ඇතුළත පන්තියේ ඩිරෙක්ට් කතා කරලා තියෙනවා. එක ප්‍රශ්නයක් කතා කරලා නැති જાතියක එක ප්‍රශ්නයක් නැහැ පේපර් එකේ. එක MCQ එකක් නැහැ. අන්තිම ප්‍රශ්න 50 සාකච්ඡා කරලා දිනා මේ මුළු පේපර් එකේ ප්‍රශ්න 50 මාස අන්තිම මාස 7 විතර සාකච්ඡා කරලා දිනා පන්තියේ. එකම එකක් වෙනස් එකක් කියලා එකක්වත් නැහනේ. ඉතින් ඔය මාස 7 හෝම්වර්ක් කරලා කියන දේ හොඳට පන්ති අහන් ඉඳලා ඩිස්කෂන් ටිකට ඉඳලා හිටපු එකෙක් කොහොමද කියන්නකො 50 ලකුණු 10ක් විතර ගන්න. එහෙම වුණොත් ඉන්නවනේ. ඊසි 45ක් 50ක් ගත්ත හැකිනේ. එහෙම වැඩ කරපු සෙට් එකක් ඉන්න උන්ට 45යි 48යි 49යි 50 දැනට 3 දෙනෙක් කිව්වා. 50න් 50යි මට කියන්නේ නැහැ මැද්දෙන් කතා කරලා ඉතින් ඔය නිකන් සාමාන්‍ය උන්ට සතුටට මම කතා කරලා සමහර උන් කියනවා ටොප් ලිස්ට් වල ඉන්නේ උන්. ටොප් ලිස්ට් වල ඉන්නේ උන් සමහරට කතා කරලාගෙන 50යි සර් මාර සතුටුයි කියලා කියනවා. හරි. එහෙම එච්චර කරලත් අනිවාර්යෙන් MCQ 5 10 ගන්න වෙනුත් ඉන්නවා. ඉතින් උන්ට වැඩක් නැහැ කන පැලෙන්න දෙන්න ඕනේ. මොකද්ද කරන්න කියන්නකො ජීවිතේ කිසි තේරුමක් නැති වැඩක් කරලා තියන්නේ අන්තිමට. ඒ හින්දා මේ සමහර යෝග ඉන්න පේපර්ස් ලියන්නේ නැහැ, විවරණේ කරන්නේ නැහැ. පන්තියට එන්නේ නිකන් ඔය නිකන් වැස්සට එනවා වගේ. වහින දවස රු වෙනවා. නෝට් සම්පූර්ණ නැහැ, මැද්දේ සම්පූර්ණ ඉස්තැන් තියපු පිටු හිස්. හෝම්වර්ක් ඩිස්කෂන් කියලා එකක් තියෙනවද කියලා දන්නේ නැහැ. අර එදා අන්තිම දවසේ මේ 25 උන්ටත් මුල්ලා ඉඳන් හෝම්වර්ක් ඩිස්කෂන් තිබ්බා හරිද? එදා අන්තිම දවසේ පාටියට මෙතන ස්ටේජ් එකට ලහිරු සර් ආපුවාම එකෙක් කනවා ඒ කවුද ඒ සර්? එන උගේ ජීවිතේට හෝම්වර්ක් ඩිස්කෂන් එක බලලා නැහැ. හිතන්නකෝ. මරු ඩයල් ඉන්නේ. වැඩ කරන්න දැන්වත් මේක සීරියස් ගන්න දැන්වත්. ඔය වෙන වැඩ නවත්තලා දැන් මහන්සිලා වැඩ කරන්නේ නැත්තම් අන්තිමට ගිහින් හිර වෙනවා. අන්තිමට ගිහින් එහෙම මොකුත් කරගන්නත් බෑ. දැන් කරොත් තමයි ඉතින්. හරිද? දැන් කරොත් තමයි. තමන් වැඩ කරන්නේ නැතුව තමන් මොන පන්තියට මොන විෂයයකට මොන පන්තියට ගියත් වැඩක් නැහැ. පන්තිය කලින් දවසේ පේපර් එක දීලා ගියත් වැඩක් නැහැ වැඩ කරලා නැත්තම්.
ඔයාගේ අතේම තමයි ගේම තියෙන්නේ. ගුරුවරයෙක්ට පුළුවන් අවශ්‍ය කාරණා ටික කියලා දෙන්න, වැඩ කරන්න කියලාව දැනුවත් කරන්න, එන දේවල් ටික වෙන් කරලා දෙන්න, මේ පොයින්ට්ස් ටික කියන්න, තියරි හරියට උගන්වන්න ওই ටික තමයි ගුරුවරයාට පුළුවන්. තමන්ගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. හරි? දැන් ඔන්න ඔයාලා අනිවාර්යයෙන් මේකෙන් හැදෙන්න ඕනේ. එහෙම නැත්නම් දැන් මම මේ පුළුවන් තරම් උත්සාහ කරන්නේ මේ පාස් ප්‍රතිශතය වැඩි කරගන්න. මොකද කොච්චර ටික ටික පුළුවන් වුණා ඇත්තටම. මම මේ ලංකාවේ ලීඩින් ගුරුවරයා විදිහට හිටපු පහුගිය අවුරුදු 5 ඔයාලා රිපෝට් අරන් බලන්න මහ වෙනසක් නැහැ. ඉතින් මොකද කිව්වට කරන්නේ නැහනේ. හැබැයි ටික ටික ලංකාවේ ප්‍රතිඵල වර්ධනය වෙලා තියෙනවා. ඒ කියන්නේ මීට අවුරුදු 10කට තිබ්බට කලින් මම දැන් අවුරුදු 7ක විතර ඉඳන් තමයි මම ප්‍රතිඵල වලට බලපාන්නේ. හැම අවුරුද්දෙම පොඩ ප්‍රතිඵල වර්ධනයක් තියෙනවා. විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කේ, කොළඹ දිස්ත්‍රික්කේ වර්ධනයක් තියෙනවා. හරි? ඒත් ඉතින් මෙච්චර කියලා කියන දේ අහන්න නැති උන්ට මොනව කරන්නද? මං ගිල්ලියන්නේ. ඒත් වැඩ කරන්නේ නැහැ. පිළිවෙලකට පන්ති එන්නේ නැහැ. පන්ති කට් කරනවා. ඊළඟ දවසේ ඇවිල්ලා නෝට් එකට ඉඳ තියන ලියා ගන්නවා. ඔන්ලයින් ද ෆිසිකල් ද ඔක්කොම එකයි. රෙකෝඩින් ගොඩ ගහලා තියෙනවා. දැන් මං කලිනුත් ගියස කිව්වද කම්බයින් මැත්ස් එක සවුන්දා සෙනසුරාදා ඇවිල්ලා මෙතන එකක් කියනවා විභාගයට පැය 40 ගානයි මැත්ස් රෙකෝඩින් පැය 80ක් තියෙනවා. මේක සෙල්ලමක් නෙමෙයි. තමන්ගේ ජීවිතේ පළවෙනි අවුරුදු 20 මෙතනින් මැනෙනවා. පළවෙනි අවුරුදු 20 මැනෙනවාමයි මෙතනින්. ඔය නෑදෑයෝ අරුමුන් යාළුවෝ ඔක්කොම ඔයාගේ රිසල්ට් එක මතක තියාගෙන ඉන්නවා. තව අවුරුදු 40ක් ගියත් මතක තියාගෙන ඉන්නවා. ඒක තමයි ලංකාවේ හැටි. තව අවුරුදු 40ක ගිහිල්ලා ඔයා පට්ට ගේමක් ගහලා අර මොකක් හරි වෙනම ගේමක් ගහලා ඔයා පට්ට කෝටිපටියෙක් වුණත් ඔයා සල්ලි තියෙන මෝඩයෙක් විතරයි එච්චරයි. සල්ලි තියෙන මෝඩයෝ ඉන්නේ. ඒ වගේ. හරි. සල්ලි තියෙන මෝඩයෝ දැක්ක ගමන් කිව්වේ ඇයි? හොඳට නිරීක්ෂණය කරපුවම දැක්ක ගමන් කිව්වේ සල්ලි තියෙන මෝඩයෝ මොනවා වගේද කියලා. ඒ හින්දා මේකෙන් ඔයාව මැනෙනවා. ඒ නිසා මහන්සි වෙන්න කියන වැඩ ටික වෙන මොකුත් නෙමෙයි. අඩුම ගාන ඊළඟ මාස 8 මම පන්තියේ කරන්න කියන වැඩ ටික මම එහෙම එන පට්ට වැඩ ලෝඩ් එකක් දෙන්නේ නැහැ. මට සමහර සතියක මට වැඩ ලෝඩ් එක වැඩි කියලා හිතුනොත් මම කියනවා එඩිට් කරන්න එපා කියලා මම. මොකද මම ඔයාලට කරන්න පුළුවන් ගානට වැඩ දෙන්නේ. වැඩි මහන්සියලා කරන්න ඕනේ. ඒ කරන්න පුළුවන් ගානට දෙන ටික විතරක් කරගත්තාත් ඔයාලට අනිවාර්යෙන් ඒකක් එයි. අඩුම ගානේ. හැබැයි එඩිට් කරන්න. ඉස්සරහට ඒ තියෙන ටික කරන්න. මං කියන්නේ කවදාවත් ඔය මුළු ටියුට් ඔක්කොම ටික අනිවාර්යෙන් තිතරම කරන්න. එහෙම කියන්නේ නැහැ. හැකියතාක් කරන්න කියලා මම 25 ළමෙන් අහලා බලන්න මං කියන්නේ කොහොමද 160ක් විතරවත් කම්ප්ලීට් කරන්න. 160ක් විතර කම්ප්ලීට් කරලා කරන්ට් එක හෝම් ඩිසයින් බලන්න. ඒක තමයි කියන්නේ. ඔය විරි ළමයින්ගේ ගෑ ළමයින්ගේ පොලින් දෙක අතරමැද ඉඳලා ලව් කරන උන්ට කියන්නේ. හරි. ආන්දිය වෙලාවේදී 100න් ඉන්නවලා. නැත්තම් අන්තිමට Tamanට රිසල්ට් එක කියන්න ලියලා තියාගනින්නකො මේව හරිද? ලියලා තියාගන්න. අන්තිමට Tamanට රිසල්ට් එකක් අඩු වෙලා ඔයාගේ දෝනි කැම්පස් ගියොත් මාස දෙකක් යන්න කලින් ඔයාට බබා හම්බෙනවා. ඔයාට හම්බෙන්නේ බබා. හරිද? ලියලා තියාගන්නකො. ඊවට අහන්න බෑනේ. හරි. ඊළඟට පව් කියලා හිතනවා ඉතින් දැක්කහම. ඔයා හිතන්න එපා මේ ඔයා අඩු රිසල්ට් එකක් අරන් එයා වැඩි රිසල්ට් එකක් ගත්තොත් එයා කියන්නේ කොල්ල වෙන්නත් පුළුවන් ගෙල්ල වෙන්නත් පුළුවන්. වැඩි රිසල්ට් එකක් ගත්තොත් අනිවාර්යෙන් 100ට 150ක් ෂුවර් කරලා කියන්නේ. අනිවාර්යෙන් ඒ කැම්පස් කල්චර් එකත් එක්ක ඒ තමන් ඒ ඉන්න ඒ දැන් හිතන්නකෝ ඔන්න ඒ වැඩි රිසල්ට් එකක් ගත්තා එයා ඊට පස්සේ ඒ කැම්පස් එකේ ඉන්න ඒ ටිකක් මොලේ තියෙන උන් එක සෙට් වුණාට පස්සේ ඔයා මහා මෝඩෙක් විදිහට තමයි පේන්නේ. ඔයා කොල්ලද ගෙල්ලද කියන එක වැඩක් නැහැ. ඔයා මෝඩෙක් විදිහට තමයි පේන්නේ. මගේ ජීවිතේ මම මිනිස්සු 1000ක් දැක්කොත් එකෙක් දැකලා තියෙන්නම් එහෙම නැතුව නිකන් අන්තිමට ඒ එහෙම අර මේ ඒව බලපෑමකින් තොරව ගිහින් අන්තිමට සියල්ල සාර්ථක කරගත්තේ ඕ 199.9ක්
අනිවාර්යෙන් කියලා වෙනවා. එහෙම වුණොත් එහෙම. කිව්වා කියලා මතක තියාගන්න. එහෙම නැත්නම් දෙන්නටම පුළුවන් තීරණය කරලා දෙන්නම වැඩ කරන්න නැතුව ඉඳලා දෙන්නම ෆේල් වෙලා නිකන් මෝඩ ජෝඩු වගේ ඉන්න පුළුවන්. හරිද? ඒක හොඳයි. එක කරා.